ජීවිතේ අපිට ලැබුණු ලස්සනම දේ මොකක්ද? ඒ තමයි අපේ හිත. අපේ හිත ලස්සන නම්, පිරිසිදු නම් අපේ හිතින් අපි ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙනවා. මේ විශ්වය කියන්නේ හරි පුදුමාකාර නවාතැනක්. අපේ ශරීරය ඇතුළෙත් මේ විශ්වය තියෙනවා. විශ්වය කියන්නෙම අපිටයි. අපේ ශරීරයටයි, අපේ හිතටයි, අපේ විඤ්ඤාණයටයි. ඉතින් ඔයාගේ සිතුවිලිත් පිරිසිදුයි නම්, ධනාත්මකයි නම්, ඔයාගේ සිතුවිලි වලින් මුදාහරින මේ ෆ්‍රීකවන්සි එකෙන් ඔයාගේ ජීවිතේ ලස්සන නවාතැනක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අදින් පස්සේ ඔයාගේ හිතේ තියෙන සිතුවිලි ඔයා පාලනය කරගන්න. හිතට එන නෙගටිව් දේවල්, ඍණාත්මක සිතුවිලි හරි ලස්සනට කන්ට්‍රෝල් කරලා ඔයාගේ හිතෙන් ඒවා ඈඩ් කරලා දාන්න පුළුවන් නම් ඔයා මේ විශ්ව විඤ්ඤාණයත් එක්ක ඍජුවම සම්බන්ධ වෙනවා. ඉතින් ඔයා අද ඉඳන් පුරුදු වෙන්න ඔයාගේ ජීවිතේ ඔයාට මේ ලැබුණ වටිනාම වස්තුව රැකගන්න. ඒ තමයි ඔයාගේ හිත පිරිසිදුව තියාගන්න එක. ධනාත්මකව තියාගන්න එක. ලස්සන කරගන්න එක. ඒකෙන් ඔයාගේ ජීවිතේ ඔයාගේ ප්‍රාර්ථනා ඔයාගේ හැම දෙයක්ම ඉෂ්ට වෙන්න බලාගෙන ඉද්දී. ඉතින් මෙන්න මේ දේ අද ඉඳන් කරොත් ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදියට ලස්සන කරගන්න ඔයාට පුළුවන් වෙනවා.